මම මේ හැඬැල්ලු මාළු වලින් බැදුමක් තමයි හදන්නේ. ඒකට මම ඉස්සෙල්ලම පාන් පිටි මෙන්න මේ හැන්දෙන් දෙකක් ගත්තා. ඒකම කෝන් ෆ්ලවර් මේ හැන්දෙන් එකයි ගත්තේ. ඒක හොඳට කවලම් කරගෙන ඒකට මම දාගන්නවා ගම්මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, මිරිස් කුඩු, ලුණු කුඩු. ඒක මං හොඳින් කවලම් කරගන්නවා. මේ මාළු ටික මං හොදගෙන සුද්ධ කරලා හොඳට හොදලා මිරිස් කුඩු, කහ කුඩු, ගම් මිරිස් කුඩු, ලුණු කුඩු දාලා පැයක් විතර මම මේක සීසන් වෙන්න තියලා තියෙන්නේ. මේ ඒක තමයි. මම මේක මිශ්‍ර කරගත්ත එකෙන් කොටසක් මම වෙනම භාජනයකට දාගන්නවා. ඊට පස්සේ මේ එක කොටසකට බිත්තරයක් ඒකට දාගන්නවා. මේ බිත්තරේ හොඳින් ගසාගෙන මේකට මම ඒක දාගන්නවා. ඊට පස්සේ මේකට හොඳින් මේ වතුර දාලා මේක හොඳ බැටර් එකක් හදා ගන්න ඕන. ගොඩාක් දියාරු නැති සාමාන්‍ය මට්ටමේ සාමාන්‍ය ඝනකම තියෙන බැටර් එකක් මේකෙන් හදා ගන්නවා. මෙන්න මේ වගේ ඝනකමෙන් යුක්ත බැටර් එකක් තිබුණාම හොඳටම ඇති. දැන් ඊට පස්සේ මුලින්ම අපි මේ බැටර් එකක් හදාගත්තනේ. ඒ බැටර් එකේ මේ මාළුව දවටලා ඊට පස්සේ අපි මේක මේ පිටි බැටර් එකට දාගන්න ඕන. මෙන්න මෙහෙම මේ බැටර් එකේ දවටලා ඒ පාර අර මං වෙන් කරගත්තනේ පිටි ටිකක් ඒකේ දවටලා මෙන්න මෙහෙම අපි මේක ඊළඟට බැද ගන්න ඕන. මෙන්න මං හදාගත්ත හැඬැල්ලු බැදුම මේ හොඳ ක්‍රිස්පියට ඒක තියෙනවා. ඕගොල්ලන් මේ වගේ බැදුමක් හදලා මාළු වලින් බැදුමක් හදලා රස බලන්න. මගේ මේ වීඩියෝ එක බලලා හොඳයි නම් ඕගොල්ලන්ගේ වටිනා අදහස් පහලින් මට කමෙන්ට් එකක් මගින් දාන්න. ඒ වගේම ලයික් කරන්න, ෂෙයා කරන්න. මගේ channel එක subscribe නොකරපු අය තවම ඉන්නවා නම් මේ වීඩියෝ එක බලන ගමන්ම පහලින් තියෙන subscribe button එකත් press කරගෙන යන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක නැරඹු ඔබ සැමට ස්තුතියි.